බුද්ධ දේශනයේ සෝවාන් මාර්ගය පැහැදිලි කරන්න කියලා මගෙන් ඉල්ලීම් රැසක් තියෙනවා. බුද්ධ දේශනයේ එන සෝවාන් මාර්ගය තේරවාදයේ සෝවාන් මාර්ගයට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ඒ දෙක සමාන කරන්නත් බෑ, සසඳන්නත් බෑ, ගලපන්නත් බෑ. ඒ දෙක එකට ප්‍රගුණ කරන්නත් බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම බුද්ධ දේශනයේ අනුව සෝවාන් වෙන කැමති කට්ටිය තේරවාදයේ සෝවාන් මාර්ගය සම්පූර්ණයෙන්ම අමතක කරන්න ඕන. තේරවාදය කියන එක මම අදහස් කරේ බුද්ධඝෝෂ පඬිතුමා විසින් ලංකාවේදී හදන ලද අත්නෝමතික නිර්වාණ මාර්ගාමී මාර්ගය. ඒ අනුව බුද්ධ දේශනයේ එන සෝවාන් මාර්ගය අනුයාත පියවර 4ක් තියෙන්නේ. සත්පුරුෂ සේවනය, සද්ධම්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධර්ම ප්‍රතිපත්තිය. මේ අනුයාත අංග 4 බුදුහාමුදුරුවෝ කියන ඕනනම් චක්‍රීයව වඩන්න පුළුවන්. එහෙම නැත්නම් එකපාරටම ප්‍රගුණ කරලා සෝවාන් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඒ සෝවාන් මාර්ගයේ අවසානයේ තමයි සෝවාන් ඵලය තියෙන්නේ. ඒ සෝවාන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා, සද්ධානුසාරියයි ධම්මානුසාරියයි. එතකොට මේ සද්ධානුසාරියත් ධම්මානුසාරියත් ඕනෝන් පරයන වේගයෙන් ගිහිලා ඊටාම ඉක්මනින් සෝවාන් වෙනවා කියලා තියෙනවා. ඒ වගේම යම්කිසි කෙනෙක් සෝවාන් මාර්ගයේ වඩන්න පටන් ගත්තේද ඔහු මාර්ගයට ඇතුළත් වුණේද ඔහු ඵලය ලබා ගන්නාතේ කල්ප විනාශය ලැබුණා නම් ඒකත් නවතිනවා කියලා තියෙනවා. ඒ නිසා ටිත කප්ප වශයෙන් මේ පුද්ගලයා හැඳින්වෙනවා. දැන් මේ සෝවාන් මාර්ගයේ වැඩුවට පස්සේ සත්පුරුෂ සේවනයේ, සද්ධම්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධර්ම ප්‍රතිපත්ති කියන මේ 4 වෙනි ප්‍රතිපදාවට ඔක්කොම ආවට පස්සේ මේ පුද්ගලයා සෝවාන් මාර්ගය සම්පූර්ණ වෙනවා. ඒ සෝවාන් මාර්ගය සම්පූර්ණ වෙලා සෝවාන් මාර්ග ඥානය ලැබෙනවා. සෝවාන් මාර්ග ඥානයට ඊටම පැහැදිලිව ත්‍රිපිටකයේ තුම්පලකම දක්වලා තියෙනවා. උද්‍යව්‍ය ඥානෙ විතරයි අයිති වෙන්නේ. සියල්ල ඇතිව නැති වේ යන නුවණ. සියල්ල ඇතිව නැති වේ යන නුවණ ලැබිච්ච කෙනා සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන තුනම අවසන් කරනවා. ඒ අවසන් කිරීමත් සමග ඔහු සෝවාන් ඵලයේ සිටිනවා. ඒ ඵලයේ සිටීම තුළින් සෝතාපන්න අංග 4 ඒ පුද්ගලයාට අදාළ වෙනවා. ඒ කියන්නේ යාගේ ඒ අංග 4 පිහිටනවා. ඒක තමයි බුදුන් කෙරෙහි අචල සද්ධාව, දහම් කෙරෙහි අචල සද්ධාව, සංඝයා කෙරෙහි අචල සද්ධාව, මුලින් මැදින් අගින් නොකඩන ලද ආර්යකාන්ත වූ පංචශීල ප්‍රතිපදාව. ඒ කියන්නේ එක සිල්පදයක්වත් කඩන්න නැතුව සිල්පද 5ම ආරක්ෂා කිරීම. දැන් මෙතනදී ඊටම වැදගත්ම දේ තමයි අවසාන කාලේ බුදුහාමුදුරුවෝ ඕනුණා බොහොම ඉක්මනට කට්ටිය සෝවාන් කරන. ඒ නිසා කියනවා සෝතාපන්න අංග 4 සමාදන් වීම පවා සෝවාන් වීමට ප්‍රමාණවත් කියලා අවසාන කාලේ සූත්‍ර දෙකක වගේ ඊට පැහැදිලිව දක්වලා තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට දීඝාය උපාසක සූත්‍රයේත් ඒක සඳහන් වෙනවා. ඒ වගේම අනාථපිණ්ඩික සිටුතුමා ආරම්භය කරන ලද සූත්‍රයකත් ඒක සඳහන් වෙනවා. ඒ නිසා Tamanට සෝවාන් වෙන්න ඉක්මනටම ඕන නම් සෝතාපන්න අංග 4 සිල් ගන්නවා වගේ සමාදන් වුණොත් ඒ පුද්ගලයා ඒනුත් සෝවාන් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එතකොට මේ සෝවාන් මාර්ගය අද ප්‍රතික්ෂේප කළා තේරවාදයේ එන සෝවාන් මාර්ගය තමයි උගන්වන්නේ. ඉස්කෝලවල, පන්සල්වල හැමතැනම බුද්ධ ආගම කියලා උගන්වන්නේ ඕනවා. ඉතින් එතකොට මේ වැරදි අදහස් කරපින්න ගත්තම කවදාකවත් නිවැරදි දෙයට නිවැරදි තැනට යන්න බෑ. අද මාර්ගඵලලාභී රහතන් වහන්සේලා නැත්තේ ඒ වැරදි අදහස් නිසා, නිර්වාණගාමී මාර්ගය වැහිලා නිසා. සදාන් සරණ වශයෙන් අපි කරන්නේ ඒ නියම සෝවාන් මාර්ගය, නියම අරහත් මාර්ගය ආදී නියම මාර්ග ටික නැවතත් අපේ බෞද්ධයන්ට විවෘත කළ දෙන එක.